වහන්සේලා පාසලේ විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිවරු සහෝදර ආචාර්ය මණ්ඩලය සහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිත්කිරි මතින් පෝෂණය ලක්වන පාසලේ වාසනාවන්ත දුවඩගිනි අද දී ඇති මේ අවස්ථාව විශේෂයෙන්ම පාසලේ මාධ්‍ය ඒකකයට විශේෂ ස්තුතියක් කරන්න ඕනේ ගුරු පන්රක් වශයෙන් සිසුන්ට කිසියම් ධනාත්මක සංකල්පයක් ඔවුන්ගේ සිත් තුළ ජනිත කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයි. ආදරණීය දුවේ පුතේ විශේෂයෙන්ම මම අද තේමා කරගන්නවා ඔබගේ ආකල්ප ඒ වගේම ඔබේ ස්වයං විනය මත ඔබගේ විදහෙලිය යුතුම ප්‍රධාන බාධකය වන කම්මැලිකම කියන සාධක තුන එකට කැටිකොට මේ තුලින් අපේ විභාග ජයග්‍රහණ අනාගත සාර්ථකත්වය ළඟා කරගන්නේ කොහොමද කියන එක කෙටියෙන් පැහැදිලි කිරීමට. මෙහිදී විශේෂයෙන් පුතේ ඔබේ සිත තුළ ඔබ සිතන පතන ආකාරය ඔබගේ ආකල්පය කියන සාධකයේ මත පූර්ණ වශයෙන් දායකත්වයක් දෙනවා. මෙන්න මෙහිදී විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්නට ඕන නැත්තේ ඔයා කෙරෙහි සිතන ආකාරය එනම් එය ධනාත්මක වෙන්න පුළුවන් හෝ ඔය ඍණාත්මක වෙන්න පුළුවන්. ඔබේ කුඩා කල සිට ඇතිවන එම සමාජානියෝජනයේ යම් ප්‍රතිඵලයක් ලෙස ඔබට ලැබුණු ගුරුවරුකම් වෙන්න පුළුවන්, ඔබට ලැබුණු අත්දැකීම් වෙන්න පුළුවන්, ඔබ කියවලා දක්ලා තියෙන දේවල් වෙන්න පුළුවන්. මෙන්න මේ සාධක මත ඔබ යම් ආකාරයකින් ඔබටම ස්වයං පෞරුෂයක් නිර්මාණය කරගෙන තියෙනවා. මේ ඔස්සේ ඔබ පාසලක් තුල ගත්තත් මෙම දුවා දරුවන් විවිධ චර්යා රටාවන් මත විවිධ හැසිරීම් රටා විවිධ වූ ධනාත්මක හෝ ඍණාත්මක එවැනි ලක්ෂණ අපිට දකින්න ලැබෙනවා. මේකෙදි පුතේ අපි වැදගත්ම තැන දිය යුත්තේ කුමකටද? මේකෙදි විශේෂයෙන්ම ආකල්ප අප තුල ධනාත්මක එහෙම නැත්නම් වැදගත් වන ආකාරයට ආකල්ප ගොඩනගා ගත්තොත් අපිට ලැබෙන වාසිදායක තත්ත්ව මොනවද? මේකට හොඳම උදාහරණයක් තමයි මම ඔබට කෙටි උදාහරණයක් කියන්නම්. වනාන්තරයේ සිටින රජා වශයෙන් සැලකන්නේ සිංහයා. සිංහයා හැමතිස්සෙම ඔහු අනිකුත් සියලුම සතුන්ට වඩා ඉහළින්ම නැත්නම් නායකයා වශයෙන් ඔවුන් පිළිගන්න ප්‍රධාන හේතුව සියලුම සතුන්ට වඩා මෙයා නායකයා වශයෙන් සැලකන්නේ අන් අයගේ ආකල්ප මත. සිංහයා හිතනවා ඔහුට ඒ සඳහා අවශ්‍ය කරන ඒ කියන ආකල්පමය ඔහු සතුව තියෙන විශ්වාසය නිසා අනිකුත් සතුන් සිංහයාට වඩා ශක්තිමත් වන අලියා එහෙම නැත්නම් ඊට වඩා විශාල වෙන සතුන් වන රයිනෝ එහෙම නැත්නම් ලස්සනම සතෙක් වශයෙන් ගත්තාම හිවලා වෙන්න පුළුවන්, වර්කෙක් වෙන්න පුළුවන්, උසම සතෙක් වන ජිරාෆ් වෙන්න පුළුවන්. මේ වෙලින් තවත් ප්‍රබලයෙන් වනාන්තරයේ සිටියා සිංහයා ඔවුන්ගේ නායකයා වශයෙන් පිළිගන්නට ප්‍රධානම සාධකය ආකල්පය. ඒකට හේතුව සිංහයා හිතනවා තමා සතුව තියෙන එම කියන ආකල්පමය හැකියාව නිසා තමා නායකයා කියලා. ඒ වගේම අනිකුත් පාර්ශවයෙන් අනිකුත් ප්‍රබලයෙන් සිංහයා දෙස දකින්නේ ඔවුන්ගේ ආකල්පයෙන් වශයෙන් දුර්වල විදියට. එනම් ඍණාත්මක සිතුවිල්ලක් විදියට. අලියෙක් හිතන්න පුළුවන් සිංහයා දුටුවාම අර සිංහයාගේ ආහාරය බවට මාපත් වේවි. එහෙම නැත්නම් මාව පරාජය කරાવી මාව ඔහුගේ ගොදුරක් බවට පත් වේවි. සිංහයා ඇසින් සිතනවා අර මගේ ආහාරයක් අර මට අද අවස්ථාවක් ඒ ආකාරයට ඔවුන් දෙදෙනා තුළ පවතිනා වූ ඒ සිතුවිල්ල මත එම ආකල්පයේ මත ඔවුන්ගේ ඒ නායකත්වයේ කියන සාධකය එතන රඳා පවතිනවා. යම් ආකාරයකින් මොවුන් වෙනත් ආකාරයකින් සිතන්න පටන් ගත්තොත් තමා සතු තියෙන සැබෑ ශක්තිය, තමා සතු තියෙන ඒ සැබෑ කුසලතාවය අඳුනගත්තොත් තමා කවුද යන්න නිවැරදිව අවබෝධ කරගත්ත දවසට සැබෑ නායකයන් කවුද කියලා අපිට මතු කරන්න පුළුවන්. තවත් එවැනි උදාහරණයක් තමයි ශ්‍රේෂ්ඨ රණකාමියෙක් වෙන නැපෝලියන් බොනපාර්ට් කියන ආකාරයට යම්කිසි හිවලුන් 100 දෙනෙකුට සිංහෙක් නායකත්වයේ දුන්නොත් ඒ එවැනි වර්ගයන් 100 දෙනෙකුට සිංහෙක් නායකත්වය දුන්නොත් හෝ සුනකින් 100 දෙනෙකුට වර්ගයක නායකත්වය දුන්නොත් සිංහයන් 100 දෙනෙකුට නායකත්වයක් දෙන සුනකේකට වඩා ඉතාත් නිර්භීතව සහ ජයග්‍රහී ලෙස අර සිංහයා නායකත්වය දෙන එවැනි සුනකින් තරග යුද පිටිය තුල ජයග්‍රහණය කරන බව. ඒ වගේම තවත් හොඳ උදාහරණයක් තමයි එක්තරා පොඩි කතන්දරයක් තියෙනවා. කිසියම් වනාන්තරයක ගුහාවක ගස් වෙනේක මීයෙක් ජීවත් වුණා. මේ මීයා උදේට ආහාර හොයාගෙන එළියට එනකොට ඒ අවසලම සිටින ප්‍රදේශයක පූසෙක් ඔහුගේ ඒ පූස ශබ්ද කරන ශබ්දය ඇහිලා ආපසු දුවගෙන ගිහිල්ලා ඒ ගස් වෙනේ තුලම ආපසු සැඟවි निराහාරව යරිම කටුක ආකාරයට ජීවිතය ගත කරා. නමුත් මේ දුටු එම ආසනයේ තියෙන වෘක්ෂයක සිටින වෘක්ෂ දේවතාවක් මේ සිද්ධිය දැකලා අර කියන මීයා කෙරෙහි අනුකම්පාවෙන් ඔහුට කියනවා ඇයි ඔබ ආපසු දුවන්නේ කියලා. එයා කියනවා පූසාගේ හඬට අපි බයයි. ආකල්ප වශයෙන් උන් බයක් දක්වනවා. මෙන්න මෙතකොට
මේ වෘක්ෂ දේවතාවා මෙන්න මේ කියන මීයව පත් කරනවා පූසෙක් බවට. ඉවට ඊට වඩා ශක්ති සම්පන්න එවට වඩා ජල සම්පන්න පූසෙක් බවට පත් කරනවා. නමුත් ඒ පූසා විදියට අවස්ථාව ලබා දීලා ඔහු එම සතා අර පරිසරය තුර සැරිසරන විට අර පූසකගේ ශබ්දය ඇසිලා නැවතත් දුවගෙන ගිහිල්ලා ඒගොල්ලට රිංගනවා. මේ ආකාරයට පසුව මෙයාව අර දේවතාවන් විසින් පත් කරා වෘක්කෙක් බවට ඒ තත්ත්වයටපත් වුණා. පසු අවසාන වශයෙන් වනාන්තරයේ රජා බවට පත් කරා. සිංහෙක් බවට පත් කරා. මේ සිංහෙක් බවට පත් කළා දැන් ඔබට රිසිසේ වනාන්තරයේ සැරිසරන අවකාශය ලබා දුන්නාන් පස්සේ එවැනි ඒ ආකල්පයෙන් වශයෙන් අර මීයා තුළ පවතින දුර්වලතාවය නිසා මේ සිංහ වෙස්ගත් මේ මීයා ආපසු අර පූසාගේ හඬ ඇසිලා ආපසු දුවගෙන ගිහිල්ලා අර ගුහාවට රිංගනවා. එතකොට වෘක්ෂ දේවතාව අහනවා ඔබට සිංහෙක්ගේ ඒ ප්‍රතිරූපය ලබා දුන්නා, සිංහෙක්ගේ ඒ විලාසය ලබා දුන්නා, ඔබ මහා පරිමාණයෙන් මේට බියත්පත් වෙනවා. ඒකට හේතුව කුමක්ද කියලා. එවිට අපිට පේන සාධකය තමයි පුතේ මේකෙන් අපි කොතරම් වූ ආකාරයෙන් බාහිර වශයෙන් අන් අය විසින් උදාහරණයක් විදිහට ගුරුවරු නැත්නම් ඔබේ දෙමව්පියන් ඔබ කොතරම් ඉහළින් තබන්න උත්සාහ කරත් ඔබ ආකල්ප වශයෙන් දුර්වලයි නම් ඔබ කෙනෙක් සිතාගෙන ක්‍රියාත්මක විදියට නම් ඔබට කිසිසේත්ම කිසි විටකත් අර සිංහාගේ රූපය ලැබුණාට ඇතුලේ ජීවත් වෙන්නේ තවමත් මීයමයි. අන්න ඒ නිසා පුතේ අපේ මේ ගමන වෙනස් කරන්න ඕන නම් අපේ අධ්‍යාපනයේ ඉහළම ජයග්‍රහණ ලබා ගන්න ඕන නම් අපි කළ යුතු එකම දේ තමයි වහාම අපේ ආකල්ප හදා ගන්න ඕනේ. මෙහිදී අපි ප්‍රධාන වශයෙන් මේ ආකල්ප හා බැඳුණු ස්වයං විනය ගොඩනගා ගත යුතුයි. මෙහිනම් මෙහිදී කළ යුතු ප්‍රධාන සාධකය වන්නේ ඔබේ සිත ඔබට නතු කරගත මේ හැකියාව. එනම් ඔබේ සිත ඔබට පාලනය කරගැනීමේ හැකියාව තිබිය යුතුමයි. ඒ වගේම කායික, ඒ වගේම මානසික කියන සංවරතාවය ඔබ නිර්මාණය කරගත්තොත් මොකද ස්වයං විනයකින් තොරව කිසිම අධ්‍යාපන ජයග්‍රහණයක් කිසිම දවසක ලබා ගන්නට නොහැකි. මොකද හේතුව තමයි ඒ ස්වයං විනය මතින් ගොඩනැගෙන ඒ පෞරුෂය, ඒ ස්වයං විනය මතින් ගොඩනැගෙන ඒ කියන ඔබගේ අර හැසිරීම රටාව ඔබ ජයග්‍රහණයේ මාවතට ගෙන යනවාමයි. යම් හේකින් අප විනය අතින් පිරිහීමකට ලක් වුණොත් අපගේ සමාජය, අපේ සංස්කෘතිය, අපේ අනාගතය මේ සියල්ලම බලා ඉඳිද්දී වැහැරෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා ඔබ සතුව පවතින ඊළඟ අර දුර්වලතාවය සලකන කම්මැලිකම. එහෙනම් ඔබ යමෙක් හිතන්න පුළුවන් ඔබට පාඩම් කරනකොට මතක හිටිනවා අඩු කෙනෙක් කියලා. එහෙම නැත්නම් ඔබ පාඩම් කරාට ඔබට ඒකට ඔබ අවස්ථාවේදී නිදිමත එනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකෙන් පළක් ලැබෙන්නේ නැහැ වෙන්න පුළුවන්. යම් ආකාරයෙන් ඒ කෙරෙහි ඍණාත්මක සිතුවිල්ලක් තියෙන්න පුළුවන්. එහෙනම් පුතේ ඒ පවතින කම්මැලිකම කියන්නේ ඔබගේ ශක්තියින් භාවිතා කිරීමට තියෙන අකමැත්ත. මෙන්න මේ ශක්තියින් භාවිතා කරන අකමැත්ත අපි ඉවත් කරලා කම්මැලිකමට අභියෝග කරලා ධනාත්මකව ඔබගේ අර සිත තුළ ඉන්න, ඔබේ මනස තුළ ඉන්න අර නිදාස් සිට මහා දැවැන්ත යෝධයාව ඔබට අවදි කරගන්න පුළුවන් නම් ඔබ අධ්‍යාපනයේ ඉහළම කඩේම, එහෙම නැත්නම් එක ශ්‍රේණියෙන් පාසලට ඇතුල්ලා ඊට පස්සේ ඔබ විවිධ විභාග කඩේන් පසු කරලා අවසාන වශයෙන් උසස් අධ්‍යාපනය ලැබමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යක බවට පත් වීමේ අදිෂ්ඨාන හිතේ තියෙනම්, ඔබට ඉලක්කයක් තියෙනම්, ඔබට ඒ සඳහා අවශ්‍ය කරන නොපෙඩෙන වීර්යයක් තියෙනම්, ඒ වගේම ඒ සඳහා ඔබ කැපවීමක් කරනවා නම්, ඔබගේ සිතේ ධනාත්මක සිතුවිලි තිබෙනම්, ඔබ ආශ්‍රය කරන ඔබගේ සමාජානුවෝජන ලක් වෙන ඔබේ මිතුරන් ඔබට ධනාත්මක නම් නියත වශයෙන් දුවේ පුතේ අපට අනාගතේ ජයග්‍රහණය ගන්න පුළුවන්. ඒ වනුව අපේ පාසලට ඔබේ මව් පාසල වන ඒ බණ්ඩාරනායක විද්‍යාලයේ කීර්ති නාමය දසත පැතුරු වීමට විශේෂයෙන්ම අධ්‍යාපන, ක්‍රීඩා වගේම සදාචාරාත්මක අසින් අන් අයගේ ප්‍රසාදයට ලක්වීමට අවශ්‍ය නම් මේදී අප ප්‍රධාන වශයෙන් අර ආකාරයෙන් ආකල්පයේ වෙනසක් ඇති කර ගැනීම, ඊට අමතරව අපි ධනාත්මකව සිටීම, ඊට අමතරව ඔබ සතු කුසලතා ඔබ විසින්ම අවබෝධ කර ගැනීම, කිසියම් ආකාරකින්වත් ඔබ කෙහි අව탁සරින් නොසිටීම, ඒ වගේම නිසි ආකාරයෙන් නිසි සූදානම පෙළ ගැසීම සහ ජයග්‍රහණය කඩිම සොයාගෙන සූදානම් දුවේ පුතේ අපට අනාගතය ඉතාමත්ම සාර්ථක වෙනවා. එසේ නොවුනොත් ඔබට මේ ලැබී ඇති කුඩා කාලය අධ්‍යාපනය සඳහා යොමු කරන්නට තියෙන චූටි කාලය වෙනත් කටයුතු යොමු කරලා, වෙනත් වෙරෙහි සිත යොමු කරලා යම් ආකාරයකින් ඔබට ඔබගේ මේ වටිනා කාලය මගහැරී ගියොත් ඔබට අනාගතයේදී ඔබගේ අනිකුත් යහළුවන් අධ්‍යාපන ජයග්‍රහණය ඔස්සේ ඔබ සියලුම ඔබගේ අභියෝග ඔබගේ අනාගතයේ ජයග්‍රහණය කළ විට ඔබට සිදු වේවි ඔවුන්ට සමාජමය වශයෙන් වෛර කරන්නට, ඔබේ ජීවිත කාලෙම මදි වේවි ඔවුන්ට වෛර කරන්නට. ඒ නිසා දුවේ පුතේ ඔබ කළ යුතු එකම දේ තමයි ඔබට මේ ලැබෙන චූටි කාලයේ විනෝදයෙන්, ඒ වගේම එය ඊ타මත්ම ඔබේ විනෝදාංශයක් කර ගැනීමෙන්, අධ්‍යාපනයේ විනෝදාංශයක් කර ගැනීමෙන්, ඒ වගේම ඔබගේ කෙරෙහි පවතින ඒ විවිධ සහජ හැකියාවන් උද්දීපනය කර ගැනීමෙන්, ඒවා හඳුනා ගැනීමෙන් අධ්‍යාපනයේදී ඔබට වඩාත්ම ගැළපෙන උපක්‍රම භාවිතා කරමින් අධ්‍යාපනයේ ජයග්‍රහණය කරා යොමු වන්නට අධිතන් කරගන්න දුවේ පුතේ ඔබ
ඔබට කල නොහැක්කක් නැහැ. ඔබේ සිත තමයි හැම දෙයකම මුල් වන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ආකල්පමය ප්‍රබලතාව ශික්ෂයෙක් බවට පත් කරගෙන අනාගතයේ ජයග්‍රහණය කරන විශිෂ්ට රටට වඩදායි, ඔබේ අම්මට තාත්තට වඩදායි, ඔබට වඩදායි අනාගතයේදී මේ සියලුම අභියෝග ජයග්‍රහණය කිරීමේ ප්‍රධාන අවිය වශයෙන් අධ්‍යාපනය කියන අවිය අතටගෙන අද සිට හෝ අප වෙනස් මාවතක ධනාත්මකව සිතා ගමන් කරමියයි ආරාධනා කරමින් විශේෂයෙන්ම අද දින ගුරු පඬුර වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් විද්‍යාලීය මාධ්‍යාංශයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.